හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද මම මේ වීඩියෝ කරන්න ආවේ ලංකාවේ ඉන්න හැරි පොටර් ෆෑන්ස්ලා වෙනුවෙන්. ජේ.කේ රෝලින් මහත්මිය ලියපු හැරි පොටර් පොත් කියවද්දි වගේම ෆිල්ම් ටික බලනකොටත් අපිට දැනුනේ හරියට මේ හොග්වර්ට්ස් මායා පාසලේ ජීවත් වෙනවා වගේනේ. ඉතින් ඒ නිසාම විශාල ප්‍රේක්ෂක ආදරයක් ඉන්න මූවි සෙට් එකක් විදිහට අපිට මේ හැරි පොටර් මූවි සෙට් එක හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට අපි හරි ආසාවෙන් මේ මූවි සෙට් එක බැලුවට හොග්වර්ට්ස් මායා පාසලේ සැඟවිච්ච රහස් තියනවා කියලා ඕගොල්ලෝ දන්නවද? ඔව්. මේ මායා පාසලේ සැඟවිච්ච රහස් ගොඩක් තියෙනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඒ සැඟවිච්ච රහස් වලින් එක සැඟවිච්ච රහසක් ගැන කතා කරමු. ඕගොල්ලෝ දන්නවද සාමාන්‍ය මිනිස්සෙක් හොග්වර්ට්ස් ගියේ කොහොමද කියලා? හරියට හර්මයිනි වගේ කෙනෙක්. හර්මයිනිගේ අම්මයි තාත්තයි මැජික් කරන දෙන්නෙක් නෙවෙයි. එහෙනම් එතකොට හර්මයිනි කොහොමද හොග්වර්ට්ස් ගියේ? එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරමු මගල් බෝන් කෙනෙක් කොහොමද හොග්වර්ට්ස් යන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු කවුද මේ මගල් බෝන් කියන්නේ කියලා. මගල් බෝන්ස්ලා කියන්නේ ස්ක්විබ්ස්ලාගෙන් දුර ඥාතිකමකින් පැවතෙන අයට. හරි. එතකොට කවුද මේ ස්ක්විබ්ස්ලා කියන්නේ? ඕගොල්ලන්ට ස්ක්විබ්ස්ලා ගැන තවත් තොරතුරු සහිත වීඩියෝ එකක් ඕනි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ස්ක්වීප් කෙනෙක්ට සහ මගල් කෙනෙක්ට ළමයි ඉපදිලා අවුරුදු 100 වස් ගාණක් ගිහිල්ලා පරම්පරා ගාණක් ගියාට පස්සේ වුණත් මායාජාල පොඩියට හරි රැඳෙන්න පුළුවන් නේ. ඉතින් ඒ පරම්පරාවේ අය විසාඩින් වර්ඩ් එකක් ගැන දන්නේ නැහැ. ඔවුන්ගේ පරම්පරාවේ ඒ වගේ කෙනෙක් ජීවත් වුණාද කියන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. ඊට පස්සේ ගොඩක් කල් ගියාම අර මායා නෝන දෙමාපියන් ගාව මායාජාල ඉස්මතු වුණ මායාදරුවන් ඉපදුනාම ඒ ළමයාට තමයි මගල් බෝන් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් අපේ හර්මයිනි අන්න ඒ වගේ කෙනෙක්. ඕගොල්ලෝ දන්නවනේ හොග්වර්ට්ස් මායා පාසලට ළමෙක්ව ඇතුළත් කරගන්නවා කියලා දැනුවත් කරන්නේ බකමෝනෙක් අතේ ලියුමක් කියවලා කියලා. ඒ වුණාට හර්මයිනිට ඒ වගේ ලියුම් ආවේ නැහැ. මොකද කියනවනම් මායාව ගැන නොදන්න මිනිස්සුන්ට එකපාරටම විසාඩින් වර්ඩ් එකක් ගැන කියන්න බෑනේ. සාමාන්‍යයෙන් එකපාරටම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ නේ ගැන. ඉතින් මගල් බෝන්ස්ලාට ඊට වඩා හෙමින් තමයි තමන්ගේ ළමයා මායාලෝකයට අයිති කෙනෙක් බව පැහැදිලි කරලා දෙන්න. එහෙම පැහැදිලි කරන්න යවන්නේ හොග්වර්ට්ස් පාසලේම මායා ගුරුවරයෙක්. ඕන් ඉතින් එහෙම ගියාන් පස්සේ මුලින්ම විසාඩින් වර්ඩ් එකක් ගැන කියන්න බැරි නිසා මුලින්ම අහන්නේ ඔයාලගේ දරුවා නිකන් අමුතු දේවල් මැජික් වගේ දේවල් කරනවා කියලා ඕගොල්ලන්ට දැනලා තියනවාද කියලා. ඊට පස්සේ මේ විසාඩින් වර්ඩ් එක ගැන සරලව කියා දීලා පොඩි මැජික් ක්‍රම මේ මගල් බෝන් දරුවට ඒ අප් ගුරුවරයා කියලා දෙනවා. දෙමාපියන්ට මේ ගැන තේරුම් ගන්න කාලය දීලා තමයි හොග්වර්ට්ස් ලෙටර් එකක් ඒ ගෙදරට යවන්නේ. ඒ වගේම විසාඩින් වර්ඩ් එක ගැන කියපු දේවල් රහසක් විදිහට රකින්නවා කියලා දෙමාපියන් පොරොන්දු වෙන්න ඕන. මේ මගල් බෝන් දරුවට තමන් යන්න ඉන්න පාසල ගැන සහ විසාඩින් වර්ඩ් එක ගැන විස්තර අර ගෙදරට යන ගුරුවරයාගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම හොග්වර්ට්ස් ගැන ඉගෙන ගන්න පොත්පත් කියවන්න පවා ඒ ගුරුවරුන් මගල් බෝන් දරුවන්ට ඉඩ සලස්වනවා. ඉතින් එතකොට තමයි හර්මයිනි හැරි පොටර් ගැන වොන්ඩර්මෝඩ් ගැන සහ පොඩි මැජික් ට්‍රික්ස් ගැන ඉගෙන ගත්තේ. මේ වීඩියෝ එකකින් විසාඩින් වර්ඩ් එකේ මගල් බෝන්ස්ලා ගැන ඕගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් ඕගොල්ලන්ට හොග්වර්ට්ස් මායා පාසලේ තවත් සැඟවුණු දේවල් ගැන ඕගොල්ලන්ට දැනගන්න ඕනි නම් දැන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe button එක press කරලා bell icon එක click කරන්න කියලා ඕගොල්ලන්ගෙන් මං ඉල්ලනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.